මහරජුයි. මේ මාගේ මේ දේවිය මල්ලිකාට ජරු ගැබ හටගෙන තිබෙනවා. ආදී බොහොම ප්‍රීති මහරජෝත්මියන්. මම ඒ බව නොපොන. ඒ කියන්නේ ඔබතුමා මහා කැණෙව්වේ ඒ දේවියගේ දරුවා ගැන පලාපොළ ටිකක් දැනුම් ගන්න. අනාගතේ කොහොම වෙයිද? දුවේද පුතේද කියන එක දැනගන්නේ නේද? ඒමයි ගුරුදේව. හොඳයි. අවසර මහරජෝත්මියන් වහන්සේ. එසේනම් ඔබතුමාගේ දේවින් වහන්සේ පරීක්ෂා ගන්න මාහට අවශ්‍යයි. එහෙමයි ගුරුදේව. යහපති. අවසර දේවීන් වහන්සේ. ගුරුදේව මම ඔබතුමියගෙන් ප්‍රශ්න කීපයක් අසනවා. හොඳයි ගුරුදේව. ඒද මාහට පැහැදිලිව උත්තර සපයන්නේ ඕනේ. හොඳයි ගුරුදේව. ඔබතුමිය ස්වප්නේ හැම දුටුවාද? නැහැ ගුරුදේව. ස්වප්න දුටුවේ නැහැ. එතකොට ඔබතුමියට දොළ දුක් හැම හටගත්තාද? එහෙමයි ගුරුදේව. ඒ කිනම් දොළ දුකක්ද? මාගේ මේ මහරජතුමාගේ දකුණුරේ පලා ඒ රුධිරේ පානය කිරීමට මාහට දුරක් හටගත්ත ගුරුදේව. මොනවා? අප මහත්මයාගේ දකුණුරේ පලා ඒ බොල්ද සිද්ධුවා. එහෙමයි ගුරුදේව. බොහොම නපුරේ. හොඳයි. මේ අසන ඒ ප්‍රශ්න කීපයට මට පැහැදිලිව උත්තර සපයන්න. හොඳයි ගුරුදේව. මට කියන්න බලන්න මලක නම. වදමල. වදමල. 10 ඉලක්කම. 9. නපුරු ගද සිනසු. ඔව් ඒකත් තියෙනවා මේකත්. යාස කරන පක්ෂියෙකුගේ නම කපුට. කපුචා. ඉදිලා තියෙන යෝග අනුව බොහොම නපුරු දශාවක් තමයි ලැබලා තියෙන්නේ. ඊළඟ බෑ නොකිය තමක් නෑ කියන්නේ. අවසර මහරජෝත්මයන් වහන්සේ. ගුරුදේව. ඔබතුමාට සතුටුදායක වාගේ පසුවට අසතුටුදායක පොතක් මාහට සැලකරන්න සිද්ධ වෙලා තියෙනවා. ගුරුදේව. මා ගුරුදේවගෙන් ඉල්ලා සිටින්නේ මාගේ දේවියට ලැබෙන්නේ පුත්‍රවණක්ද දියණියක්ද කියලා. ඒ කියන්නේ මේ තීරණය ගැන තමයි මම ඔබතුමාට කිව්වේ. ඔබතුමාට ලැබෙන්නේ ඉන්නේ පුත්‍රවණ. මල්ලිකා දේවිය මාහට බොහෝ සතුටුයි. ඔව් ස්වාමී. අවසර මහරජෝත්මයන් වහන්සේ. දැන් ඔබ ඔය සතුටු වූවා වාගේම පසුවට අසතුටු වෙන්න කාරණා කටයුතු වෙන්නේ තියෙනවා. ගුරුදේව සත්‍ය නොසඟවා මා සමග පවසන්න. ගුරුදේව මා සමග පවසන්න. ඔබගේ ඒ පුත්‍රයා ඉපදි අවිද්‍යා. ඔහු නිසිපවස පැමිණි කල්හි ඔබගේ ජීවිතයට පවා විනාශ කරන තත්ත්වයට පත් වෙනවා. ස්වාමීනි මේ දරුවා ලැබෙන විගස ඔබගේ ජීවිතයට හානියක් සිදු වෙයි නම් මට මේ දරු ගැබේ වැඩක් නෑ ස්වාමීනි. කටවහන්න මල්ලිකා දේවියනි සමාවන්න මාට කෝකෝ. නෑ දේවිය. නෑ දේවිය මේ මාට සමාවන්න. ඔබ මේ ඉන්න අවස්ථාවේ හැටියට මා ඔබට අධික කෝපේ මේ මල්ලිකා දේවිය ස්වාමීනි මේ ඔබතුමිය අතුරු මාලිගාවට වඩින්න. හොඳයි ස්වාමීනි. අතුරු මාලිගාවට වඩින්න දේවිය මට සමාවන්න මල්ලිකා දේවිය. පල්ලෙහා බලලා දාවේ මේ ජුපිස ගාව අජාසම් තේරෙන්නේ දාලා නෑ නේද
අවසර මහරජෝත්මයන් වහන්සේ මායේ කිව් අනාවැකි සත්සුජක් සේම සිද්ධ වෙනවා දන්නේ බං. ගුරුදේව ඕ මේ මගධ දේශයේ විනාඩි මහා රජ කියන්නේ බුදුරජාණන් වහන්සේට මේ අද්දකින් කොපමණ වාරයක් මා වැද පුදා තිබෙනවාද කියලා මාහට මතකයේ සැඳෙනවා. එනමුදු ගුරුදේවයන් මාහට පවසන්නේ සත්‍යක් මිස බොරුවක් නොවලවත් මා හොඳට දන්නවා. ඉබැවින් මා අර අසරණව සිටිනා වූ දේවියටත් මා බැන වැදුනා. ගුරුදේව ඕ මේ උඹ අතන අපයි කල යුත්තේ අවසර මහරජෝත්මයන් වහන්සේ කල යුත්තේ කෙරෙන්නේ කෙසේද කියලා මා ඔබතුමාගෙන් අසන්න. ඕ මාගේ දේවිය යම් හේකින් වසපිසක් ආවෝ ඒ දරුවා විනාශ කරගත්තොත් ඈ කොච්චර පාපයක්ද? එබැවින් මේ දරුවත් අර ආරක්ෂා අක්කත් කරගෙන දෙමු. අර යන්නේ සම්මත වූ